තඩි ගැස්ටෑවෙක් ඉන්නවා දාන්න. කටයරලා ඉන්න මුදල් මැදලා කියලා මේ vlog එකේ මම එකක් දාන්නේ. මම නම් මැද්දේ ඉන්න මඩ ගන්නන්නේ නැහැ. ඔයාලා මාළුවෙක් අහුනේ නැත්නම් මාළුව වැඩින් යන්නේ. ඇත්තටම එක්ස්පීරියන්ස් එක ගැන කියන්න වචන නැහැ. එක්කඩුව බීච් එකට Good morning. එයාට එක යන්න බස් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. වෙනදා වගේම කිව්ව වෙලාවට බස් එක ඇවිල්ලා තියෙන්නේ කිසිම කරදරයක් නෑ. මේ දැන් පුතිගියත් බස් එක නැග්ගා මේ අපිට අයියා වෙලාවටම ආවා කිව්වා වගේම. good morning eh. Good morning. ඔයාලා කීයට දාවේ? 6 කාලෙද්දි මෙතන. ඈද? ඔව්. ඇයි ඔය වස්තන්නේ කෑ? මේනේ බතේ පරක් දෙයක් දෙනවා. ගෑ. Good morning. Good morning. Good morning eh. මේකේ අලුත් හොඳම බාර් එක. මේක ලස්සන ඇතුළේ ඉල බලන්න. අලුත්ම බාර්. මේක තමයි ගහන්න දෙන බාර් එක. නේද? මේ තව කිලෝමීටරයයිලු තියෙන්නේ. තව කිලෝමීටරයයි තියෙන්නේ. තව කිලෝමීටරකින් පස්සේ අපි බලන්නේ කැස්බෑව. කැස්බෑව බලන්න යන්නේ මේ එහා පැත්තේ ඉන්නේ මේ කල්ලාලා ඉන්න.
කැස්බෑවක් නෙවෙයි කල්හාර අයියා. මේ කිඹුලකුත් ඉන්නවා. ඔය මං ගැන කියන්නේ නෑ දැන් මේ දකුණු අත පැත්තේ අර තඩි කැස්බෑවෙක් ඉන්නවා දැන් ඕකනේ අර ලොකු කැස්බෑවෙක් ඉන්නවා ඉස්සරහා අයියා දන්නවා කැස්බෑවෙක්ගේ රූම් එකේ තියෙන්නේ අතර උපිට් එකේ ෆොටෝ එකක් තියෙනවා දැන් ඉස්සරහට යන ගමන් තියෙන්නේ පොඩි දුරේ යන්න ඒකට ගේට්ටුවක් මාළු හැම ඉන්නේ. හා තුනද ලොකු එකක් තියෙනවානේ මාළු ඉන්න. අවුන් ගන්න පොඩිලා තියෙන්නේ. පොලිසිය කාර්ය මැදට තියෙන ගනේ. හා එළගිට මංගේ පොඩි ආදරේ. ජීවත් කියපා යකෝ. පොඩ්ඩක් කිප්පේ කුඩක්. ඔබලා පොට් එක. කිප්පේ කිප්පේ. මේ තාම ඇරලක් දන්නේ මේකනේ. ඉස්සෙල්ලම ෆොටෝ එක අර්ජුන් සෙල්ෆි කියලා දාන සීලයි කොහෙද ගෙවල් කොහෙද එතව කට්ටි ඉන්න. ආසිරියයි මේ කට්ටිය මාස 5-6 පැටව ඔක්කොම ඉන්නේ. උපරිම මීටර් එකමාරක් දෙකක් අතර ලොකු වෙනවා. ඒ කට්ටිය උපරිම ආයු කාලය අවුරුදු 20ක් 25ක් වගේ තමයි තියෙන්නේ. මේ කට්ටිය ඔක්කොම මාළු දැල් වලට අහුවෙලා බිලි කොපු වලට අහුවෙලා ගෙනාපු කට්ටිය අපි මෙතන තියන් ඉඳලා ටිකක් ලොකු වුණාට පස්සේ අපි මේ කට්ටියන් ආයෙ මුදට දානවා. නෑ අයි අපි අහන්නේ මේ කොටා ගන්නේ නැද්ද මෙයාලා? ඒ කියන්නේ මේ කට්ටිය මේ අයත් වෙන්නේ අර ෆ්‍රෙන්ඩ්ලි ෂාක්ස් කැටගරියකට. කිලර් ෂාක්ස් නෙවෙයි මේ කට්ටිය. අර සාමාන්‍යයෙන් ලංකාවේ ඔය හික්කඩුවේ එහෙම තියෙන මේ කට්ටියන්ට ෆීඩ් කරන්න. දුබායි මෝල්ඩිව්ස් බාලි වල වගේ මේ කට්ටියත් එක්ක පීනන්න එහෙම නිකන් බීච් හදලා තියෙන පූල් වගේ. එන්නේ මේ කට්ටිය ලොකු වුණාමත් ඒ මිනිසුන්ට ඇටැක් කරන්නේ නැහැ. හැබැයි අපි ගිහලා මේ කට්ටිය අල්ලලා කරලා දඟලන්න කරන්න ගියොත් ඉතින් හපනවා. දැන් වඳ වීගෙන යන තර්ජනයකට ලක් වෙලා ඉන්න පොකිරිස්සෝ జాතිය. ඒක අපි මේ කට්ටියන්ව මෙතන තියලා තියෙන්නේ. මේ කට්ටියන් බ්‍රීඩ් කරන්න. මේ කට්ටිය පැටව ආවට පස්සේ මේ කට්ටියගේ අම්මත් එක්කම අපි පැටව රිලීස් කරනවා. ටිකක් ලොකු වුණාට පස්සේ පැටව. අර පිටිපස්සේ නිකන් මොකද? දෙක ඉන්නේ. අල්ලන්ද කියන්නේ මෙයාට කකුලකුත් ඉන්නත්. කකුල ඉන්නේ යට. මේ කට්ටිය ගොඩක් විසයි. අර මේ කවුද ණයා වගේම තමයි. කරන්ට් එකක් දෙන්නේ නැහැ. නෑ කරන්ට් එක වදින කට්ටිය ඉන්නේ ගංගවල් වල විතරයි. ඒ කියන්නේ මේ ඒෂියන් කන්ට්‍රි වල කරන්ට් එක වදින කට්ටිය හරි අමාරුයි හොයාගන්නවා. මෙයාට කියන්නේ බටු කැස්බෑව එහෙම නැත්නම් ඔලිව් රෙඩ් කියලා කියනවා. මෙයාට කියන්නේ ග්‍රීන් ටර්ටල් කියන එක මගේ. මෙයාට කියන්නේ ගල් කැස්බෑව. මෙයාට පොටු කැස්බෑව කියනවා. දැන් මෙයාට ඉංග්‍රීසියෙන් හොක්ස්බිල් කියලා කියන්නේ. මෙයාට මේ හොක්ස්බිල් කියලා නම ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ ඔළුව ඇවිල්ලා නිකන් අර උතුස්සගේ ඔළුව හැදෙත් තියෙන කුරුල්ලගේ හොට්ට වගේ. ඉන්නවා හොක්ස්බිල් කියන්නේ. මෙයාට තියෙන ලස්සන කටුවක්. මේ කටුව අරගෙන මේ දැන් අදනවලු සන්ග්ලාස් එකේ ෆ්‍රේම් එකයි මාලවල ඒ වගේ කොස්මෙටික්. හැබැයි ඒක නම් චීනුයි වියට්නාම් වල දෙක තමයි කරන්නේ. මේ ඔලිවිඩි කැස්බෑවට කියන එක නම් ලොගෝ හෙඩ් කියලා කියනවා. ඒක මොකද කියන්නේ අය ඔළුව ලොකු අනිත් කට්ටියගේ ලොකු ඔළුවක් තියෙන මේ ඔළුව මේ පිටියක් විදියට මෙයා පාවිච්චි කරනවා. ඒ කියන්නේ මොකද මාළු අල්ලගත්තා මේ ඔළුවෙන් ගහලා මනයි. අන්තිම එක්කෙනා තමයි ලෙදර් බැග් කියලා කියන්නේ. ඒ කියන්නේ දාර කැස්බෑව. එයාට තියෙන කිඹුලගේ හැම වගේ හැම. ඒකට කටුවක්. ඉතින් මෙයා තමයි ලෝකේ විශාලම කැස්බෑව. මෙයා තමයි කුඩාම කැස්බෑව. මෙයා මීටර් 2ක් කිව්වට ඇවරේජ් ගත්තාම 2යි උඩට මීටර් 3ක්. කොහොම ගත්තාම මේගොල්ලන්ගේ ආයු කාලය ගත්තොත් අවුරුදු 80ක් 100ක් අතර වෙනවා. අවුරුද්දට දෙපාරක් බිත්තර දානවා. එකපාරට බිත්තර 100ක් 120ක් දානවා. මේ බිත්තර දාන්න පටන් ගන්න අවුරුදු 20න් 20 ඉඳන් 30 50 වෙනකන් අවුරුදු 30ක් එක විදිහට බිත්තර දානවා. මේ තියෙන්නේ කැස්බෑ බිත්තර. ඉතින් කැස්බෑ බිත්තර මාත්‍රේ මේක නිකන් කුකුල් බිත්තරේට සමානයි. හැබැයි ඉතින් ටිකක් වෙනවා. කුකුල් බිත්තරේට වැඩිය රවුන්ඩ්. හැබැයි එබෙනවා. මෙලෙක්.
ඉතින් මේක බිම දැම්මත් බිඳෙන්නේ නැති හැටියක් තියෙන. ඒ කියන්නේ ඒ තරමට මෙලේ. ඉතින් අපි මේකට කිමිකල් එකක් දාලා තියෙනවා. එහෙනම් මේකෙන් පැටව වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ ගැහණු පිරිමි තීරණය වෙන්නේ උෂ්ණත්වයත් එක්ක. මෙතන හැචින් එකේ උෂ්ණත්වයත් එක්ක වැඩිපුර උෂ්ණත්වයක් ආවොත් වෙන්නේ ගැහණු සත්තු, අඩුවෙන් උෂ්ණත්වයක් ආවොත් වෙන්නේ පිරිමි සත්තු. ඒ ලග්නාවේ උෂ්ණත්වය වැඩි 90ක් ගැහණු සත්තු 10%යි. ඉතින් මෙතනින් එන පැටව ටික අපි අල්ලලා මෙන්න මේ ටැංකියට දානවා. මෙතන බලන්න පුළුවන් අපිට පොඩි දවස් 3න් මූදට යවන්න. මේ දවස් 3ක් ඇතුළත කොහොමද අනිවාර්යයෙන්ම මූදට යවන්න ඕන. ඔව්. දවස් 3කට වඩා තියාගන්නවා කියන්නේ සතාට මේ ජීවත් වෙන සම්භාවිතය තව අඩු වෙනවා. ඥාන විකෘතියකින් ඇති වෙන කෙනෙක් මෙයාට මෙයාට වයිද කිව්වේ? මෙයාට මාස 3යි. මෙයා මෙහි ඉපදිච්ච කෙනෙක්. මේගොල්ලෝ ඉක්මනට ලොකු වෙලා ඉක්මනට මැරලා යන අය. මෙයාලා වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මොකද මෙයාලගේ දැන් මෙතන ඉන්න අවුරුද්දක විතර පැටියෙක්. ගැඹුරු මුහුදේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මේගොල්ලෝ ගැඹුරු මුහුදේ ඉන්න අයනේ. ලොකු අය තමයි නොගැඹුරු මුහුදේ හිටියත් ඉන්නේ. මොකද හේතුව එයාලා බිත්තර දාන්න එනවා. ඒ දේවල් වලට එන නිසා. හැබැයි වෙන මොකක් හරි අසනීප තත්ත්වයක් තිබුණොත් ඇරෙන්නේ මේ අය ගොඩට එන්නේ නැහැ. නොගැඹුරු මුහුදේ ඉන්නේ ලේසියෙන් අර මාර්ගනේ රක්කලා පල්ලෙහාට ගිහින් උඩට එන්න පුළුවන් වෙනවා. මෙයාව අපි යවන්නේ නැහැ මුහුදට. මොකද මෙයාගේ ගඳක් නැති නිසා. පොලිතින් ප්ලාස්ටික් ප්‍රශ්නෙට ඉතින් අපිට ඔපරේෂන් කරන්න තරම් පහසුකම් නැහැ ලංකාවේ. අපි මේක අර ගවර්න්මන්ට් ඒඩඩ් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. ප්‍රයිවට් non profitable එකක්. ඉතින් ඒකට මේක රජයේ කිසිම අනුග්‍රහයක් නැතුව කරන දෙයක් සහ රජයෙන් කිසිම සපෝට් එකක් මේ දේවල් වලට තාම නැති නිසා අපි පුළුවන් පරිදි අපිට කරන්න පුළුවන් මට්ටමින් අපි මේ සත්තුන්ට බෙහෙත් කරනවා. මෙයා මාළු දැරි වල තමයි මෙයාලා පැටලෙන්නේ. මෙයාලා හරි වේගවත් පිහිනනවා. ඒක නිසා මෙයාලා ඉක්මනින්ම ඩැමේජ් වෙන්න වගේ අත්පය හතර ඔළුව එයාලට කටුවැල් වලට දාගන්න බෑ. කටුවෙ පිට තමයි පිටලා තියෙන්නේ. ඒක නිසා මෙයාලගේ පිටරම දැල් වෙල නයිලෝන් වලට තමයි මෙයාලා ඔක්කොම කැපිලා යන්නේ හැම. එතකොට විතර ගන්න ආවම මාළු දැල්වල පැටලෙනවා. දැන් මේගොල්ලෝගේ මෙයාට තියෙන කටට මෙයාට තියෙන හැමෝටම එක එක විදිය වෙනස්. අර අපේ ෆින්ගර් ප්‍රින්ට් එක වගේ. ගොඩක් දැන් සයින් එකවල මේගොල්ලෝ මරන මොකද දැන් මේගොල්ලෝගේ කට්ට ගන්න සන්ග්ලාස් ෆ්‍රේම් එක ගහනවා. ඒකට ඒක තියෙන්නේ මනුස්සයෙක් විතරයි. ඇත්බෑව බලලා ඉවරලා දැන් ඊළඟට අපි යන්නේ එක්වේරියම් එක මේ පැත්තේ. දැන් එක්වේරියම් එක ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ. එක්වේරියම් මේ මොනවද තියෙන්නේ එක්වේරියම් එක සාමාන්‍යයෙන්. අර ඊළඟට අපි ඊළඟ බලමු.
බෝර ප්‍රශ්නයක් තියෙනවා. අඩි. For obvious reasons. මේ ඉන්නේ අර කිරිමෝ. Hi sir, hi ma'am. දිහා බලන්න කට අරන් ඉන්නේ මුදත් මැදලාද කියලා බලන්න. මේ වාහනේ මේ මාළු ඇවිල්ලා ඊයේ දත් මදින්න බැරි වෙලා. උන්ට දත් මදිනවා නම් තමයි කට අරගෙන ඉන්නේ. මේ අනිත් මාළු ඉන්නේ පීරණ ගම. මේ පරාපැටව ඉන්නේ. මේ ටිකක් ලොකු වුණාට පස්සේ කැමරට ගන්නවා. හරි ඔන්න කැස් බෑව බලලා දැන් ඇවිල්ලා ඉන්නේ මාදුගඟ විලායකට. දැන් අපි මෙතනින් යනවා මාදුගඟේ බෝට් සංචාරය වෙනවා. දුපත්තිය බලලා ඒකට තමයි යන්න ඉන්නේ. කට්ටිය ලෑස්ති වෙනවා. දැන් අපි මේ කට්ටිය එනකන් තමයි මේ ඉන්නේ මේ නකලාව නම් හරියක්. මගේ දැන් පේනවා නේද මේ පරිසරය දැක්කම ඇත්තටම මාරම මේ සුන්දරත්වයක් තියෙන ඇත්තටම නිශ්ශබ්දයි. සෑහෙන කලංක පරිසරයක්. තරංග පරිසරයක්. ඒ වගේම මේ අපිට පේනවා දැන් අපේ කට්ටිය දැන් විසිරීලා ගිහිල්ලා තියෙනවා දැන් වල. ඇත්තටම මාරම ලස්සනයි. මේ වගේ තැනකට ඉන්න ඕනේ ඉඳලා හරි ඒ මනස නිදහස් කරගන්න. ඇත්තටම මගේත් ෆස්ට් ටයිම් එක බලන්න අපි මේ කැස් බෑ බලලා මේ එන ගමන් මේ යන ගමන් ඉන්න ඇත්තටම ලස්සනයි මේ පරිසරය. මල්ලි ඉතින් කියන්න බලන්න ඔයාලට මොනවද හිතෙන්නේ මේ පරිසරය ගැන? මට නම් යන්න ආසයි. මම මේ මාදුගඟේ ගිහින්නේ මම කැස් බෑව බලන්න මීට කලින් එකපාරක් 4 වසරේදී ඉස්කෝලේ ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් අද කැස් බෑව දැකපු දෙවෙනි දවස් මේ ගිහලා බලමු මාදුගඟේ කොහොමද කියලා. ඇත්තටම ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයගලන්ට. අපි නෙක්ස්ට් එපිසෝඩ් එකකින් හම්බ වෙමු. නෙක්ස්ට් එපිසෝඩ් එක නෑ මේ vlog එකේම තමයි ඒකක් දාන්නේ. එපිසෝඩ් 10 නෙමෙයි තියෙන්නේ මේ තනි vlog එක. දැන් පටන් ගන්න යන්නේ මාදුගඟේ සවාරිය.
ගොඩක් කොලේ. පොඩි ස්ත්‍රයක් යනන් අහගන්න. මාදුවයි දුපත් 64ක් තියෙනවා. කතරෙන් පේන අපි 4ක් පාගිතේ තමයි. ඉස්සරහට කැමති නම් දෙයකට බහින්න පුළුවන්. මාදුව පටන් ගන්න පොල්ලතු ගන්දේ. මුදන්නේ බල පිටින් මොයි. සෙලව ඉස්සරහින් දුපතක් තින්නේ. ඒක දැන් මීරලා දුව. මේ අම්මත් පැත්තෙන් තිතාව දුපත. ඒක දැන් වල දුව. ඔතේ වෙන් ඉන්නේ ස්වභාවික මගොල් ටනල් එක. කවුරු නිර්මාණය කරපු ගන්න නෙවෙයි. ස්වභාවික වෙච්ච එක. සෙල්ලා බෝඩ් එකදී කෑ ගහන නටලකල සින්දු ගිලා ඕන එකක් කරලා පොන් බස් දිය දා ගන්නවා. හරි 35 කරලා ගෙදර මාව ජමුණයි. මේ හරිය නෑ. 28 නැන දී. මේ හරි දිලාට 20ක් 15ක් 20ක්. එයා සිල්වැන කෙනකින් කෝටි 8 මාන ගත්තේ කුරුළු වෙනක් ගන්න. ගමාගේ නැතුණයක් කොනද නැති වෙච්ච ඉඳා දැන් ආදියාගේ නෝනට මේක නේද කැම්පින් නේම කරන්න දෙනවා. ඊළඟට බලාගත්තා යන්න දින තැන දින ඉස්සරහයි. මේක අවුරුදු පුරාණ කඩල් මල් පිළිලා තියෙනවා. මේක අස්සල්ලා මාස 6ක් විතර ගාවිතරයි. ඕක අවුරුදු පුරාණ උන්. ඉස්සරහට යනකොට පුරාණ වෙන ගස්සල් බලන්න පුළුවන්. අර මේකනේ අර ශ්‍රීලංකාවේ ඒකනේ ඉස්සරහින් තියෙන්නේ. ගෝලං ඒ දුපටි තමයි නාට්‍ය. මැද්දේවා තියෙන්නේ මම නම් මැද්දේ ඉන්න වඩ ගන්නෑ දෙවේ තියෙන ඉතම ආන්නේ එම දාගෙන යනවා ඔයාලා මාළුවෙක් අහුනේ නැද්ද එතකොට අද ඉවලා දෙන්න මේ ඉස්සරහා පාලමෙන් යද්දි පුදුවේ ගන්න ඉස්සරහා පාලමේ තියලා තමයි යන්නේ ඉස්සෙල්ලා කවුද යන්නේ මොන පාස් කරගන්නද මේ පාලමේ තියෙන එන්න පාත්‍රේ නෙනවා පාලම ළඟට වෙන්නේ තියෙන්නේ ඕ පාලම ඇටින් යන්නේ ඕ ලෝසන්නේ මෝ එනේ දුපත් 64 ලොකු දුපත් මානුව ඒක අසුවල්ලකුයි අවුල් 250ක් ජීවත් වෙනවා මේ පන්සල් දෙකක් ඉස්කෝලයක් ඩිස්පෙන්සරියක් දඬ බලකොට්ටාසයක් ග්‍රාමසේවක ඔක්කොම තියෙන රෝවලක් තියෙනවා පොඩි ඩිස්පෙන්සරියක් තියෙනවා බලක් විතර ඔක්කොම තියෙනවා කවුරු ආවියන් මේ ලොකු පාලමෙන් ඇවිල්ලා ඉතින් පොඩි පාලමෙන් ඇවිල්ලා එයා දුපතට එන්න ඕනේ වෙන කිසිම විදියක් නැහැ ගියක් මනෝන්ට අද්දම කරයක් වෙන්නේ එයා මේ තේරෙන්නේ ගොඩබිම් පැත්ත එතන බඩ කියන්නේ දැන් බෝඩ් එක දෙයක් ගියක් මනෝන්ට අදා ගන්නවා මේ කිසිම විදියක් නැහැ යන්න පුළුවන් මෝටර් සයිකලයක් පුස් සයිකලයක් විතරයි එතන කොලං කුරාටි බලනවා අර ගමේ ෂූටින් කරන ඒ කොලං කුරාටි ඔක්කොම ලොකේෂන් තියෙන්නේ මේකේ දුපත හොටල් එක ඇරිතුර ඔක්කොම මේකේ හොටල් එක බාන්නේ එනේ ගඟේ මාළු ජීවන රස්සාවක් කරන සමහර කම්පි ගොඩින් බැන්නද ඉන්නේ මේ ඉන්නකෙන් කල යනකොට උඩට මාළු වෙනවලු මේ මාළු කන්න තමයි මේ යන්නේ තමයි පන්සල් දුවන්න බඩවින් පැත්ත දාන වලට වටින්න ඕනත් එහෙම එතනට ඇවිල්ලා දැන් බෝඩ් එකේ පන්සලට එන්නවා Oh, cheese can cheese.
ආයෙ පාගුවද? පේලි යාපෙත් පේලි කරගෙන යනවා. කොහොමද ජමින්ද එක්ස්පීරියන්ස් එක? සුපිරි. මාරු ඈ. ආයෙ එන්න ඕනේ ගෙදර කට්ටියත් එක්ක. හොඳට විනෝද වුණා. කොහොමද එක්ස්පීරියන්ස් හොඳයි? ඇත්තටම එක්ස්පීරියන්ස් එක ගැන කියන්න වචන නැහැ. නියමයි. හොඳයි ට්‍රිප් එක. ඔබ්බඩුවේ සංගීත භාණ්ඩය මේ අවස්ථාවේදී රැගෙන එනවා අපේ නියාමක ගායන ශිල්පියා. ගාන දෙන්නේ අර බත්තර දානකොට කනවා අය වරි අර
ටයිම් මොන්ඩ කෝන් ටයිම් මොන්ඩ කෝන් හපන්න කියන කවුද? හරි දැන් මාදුකගෙන් අපි ඇවිල්ලා ඉන්නේ හික්කඩුව බීච් එකට. දැන් අපි එක මින ලක්මාල් ඉන්නවා යන්නේ. ලක්මාල් ඉන්නවා ලක්මාල් මොකද කියන්න මොකද අපේ ට්‍රිප් එක අදවස මොකද? අදවස කොහොමද? අද දවසේ ගැන කියන්න දෙයක් නැහැ. ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක් ගත්තද පටන් ගත්ත තැන ඉඳන්ම තාමත්ම විනෝදකාමීවද දවස පුරාවටම. ඔව්. අපිත් එක ඉන්න මේ අවස්ථාවේදී ලහිරු මොකද කියන්න තියෙන්නේ ඔයාලට දවස කොහොමද දවස වාගේ? දවස සුබයි. ඔව්. අපි කියන නියම කල්හර. ඒත් එකම ඔයාලා කවදාවත් අමතක නොවන අත්දැකීමක් ලබා ගත්තද කොහොමද? ලබා ගන්න ගමන් ඉන්නේ අත්දැකීම. ඔව් අනිවාර්යෙන් හරි. අනිවාර්යෙන් නමිනා අල්ලයියා උදාරයියා ජමින්දයි ඉන්නවා ආපිද අර වෙන්න ජයෝ මේ මෙතන මේ කොරල් පරයත්තිය යට ලහිරු මේ වෙලාවේ කිවිදෙන් යන්නේ යා මේ පළපොදු කිවිඳු සූරයෙක් මේ වෙලාවේදී මේ බලක්කොට ප්‍රදේශයේ දියුණු කිවිඳු සූරයෙක් බලමු මේ යා කිවිඳෙන විදිය වදිනවා හරිම ත්‍රාස දැනක අත්දැකීමක් අපි දෙන්නත් ඒක වීඩියෝ නෑ දැනට අපි ඇත්තම විනාඩි 45ක් විතර දියන්නේ හිටියා හරිම ත්‍රාස දැනක අත්දැකීමක් මේ වගේ අත්දැකීමක් අපි ඊට කලින් අරගෙන නෑ කවර ගෝයා මේ ඉන්නේ මේ හර්ෂණ විදුරංග ඉනවා අපේ ටික මේ හාල් මැස් එක ඒ නන්දන and son නන්දන වින්දන Tell me again. December in January. January? නෑ ඔය විදිහට තමයි අපි ට්‍රිප් එක අද අවසන් වෙන්නේ. දැන් නම් මේ ඉන්නෙත් නෑ කල්පුර වෙලා තියෙන්නේ. දැන් 6:00 ඇති. දැන් බස් එකට යන ගමන් ඉන්නේ. දැන් ආයි බස් එකට යනවා. දැන් ආයි දැන් ඉතින් ගෙදර තමයි. ඉතින් මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ අද vlog එක බලපු හැමෝටම ස්තුතියි. ඉතින් channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like කරන්න, follow කරන්න, share කරන්න. ආයෙත් හම්බෙමු. Bye.